අයිබෝන් මගේ යාළුවෝ සියලුම දෙනාටම ඔන්න මම අදත් ඉලෙක්ට්‍රොනික තේරෙන සිංහලෙන් වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ එකක් මේ විදිහට අරගෙන එනවා. මුලින්ම මම ඔයාලට කියන්න ඕන තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මුලින්ම මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. මොකද ඉලෙක්ට්‍රොනික වගේම අපිට එදිනදා ජීවිතේදී වැදගත් වෙන බොහෝ දේවල් මම මේ channel එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ වාරණ තීරු 6ක් සහිත ප්‍රතිරෝධක වල අගය හොයන විදිය. ඉතින් මේකත් ඉතා වැදගත් වීඩියෝ එකක් නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව මුලින් ඉඳන් අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට මේක ඉතාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම වර්ණ තීරු 6ක් සහිත ප්‍රතිරෝධක වල අගය හොයනකොට වර්ණ තීරු 5ක් සහිත ප්‍රතිරෝධක වල අගය හොයන විදියටම තමයි ප්‍රතිරෝධකයේ අගය හොයන්න තියෙන්නේ. 6 වෙනි වර්ණ තීරුවෙන් සඳහන් වෙන්නේ මොකක්ද කියන එක විතරයි අපි මේකෙදි විශේෂයෙන් ඉගෙන ගන්න අපිට තියෙන්නේ. ඒක නිසා මම ඔයාලට කියනවා මගේ channel එකේ තියෙනවා මීට කලින් මම වීඩියෝ දෙකක් කරලා තියෙනවා. වර්ණ තීරු 4ක් සහිත ප්‍රතිරෝධක වල අගය හොයන විදිය සහ වර්ණ තීරු 5ක් සහිත ප්‍රතිරෝධක වල අගය හොයන විදිය. ඔයාලා තාමත් මේ වීඩියෝ දෙක බැලුවේ නැත්නම් මුලින්ම මේ වීඩියෝ දෙක බලලා ඉන්න. එතකොට ඉතාම පහසුයි අපිට මේක ඉගෙන ගන්න. එතකොට මේ 6 වෙනි වර්ණ තීරුව ඇතුළත් කරලා තියෙන ප්‍රතිරෝධකයක උෂ්ණත්ව සංගුණකය දක්වන්න. මොකද මේ ප්‍රතිරෝධක ස්ථිර ප්‍රතිරෝධක උනත් යම් උෂ්ණත්ව වෙනසකදී මේ ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධී අගයේ සුළු වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. එතකොට අන්නේ ඒ වෙනස්කම් සිදුවෙන ප්‍රමාණය දැනගන්න තමයි මේ 6 වෙනි වර්ණ තීරුවක් උෂ්ණත්ව සංගුණකයේ විදියට මේ ප්‍රතිරෝධක වලට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධක වල වර්ණ තීරුව මගින් සඳහන් කරලා තියෙන්නේ කාමර උෂ්ණත්වයේදී මේ ප්‍රතිරෝධකයේ සාමාන්‍ය ප්‍රතිරෝධී අගය. එතකොට යම් උෂ්ණත්ව වෙනසක් වුණාට පස්සේ මේ ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධී අගය යම් වෙනසක් සිදු වෙන්න පුළුවන්. එතකොට අන්නේ සිදුවන වෙනස මිලියනයකින් කීයෙන් පංගුවක්ද කියන එක බලා ගන්න තමයි මේ 6 වෙනි වර්ණ තීරුවක් විදිහට උෂ්ණත්ව සංගුණක වර්ණ තීරුව ඇතුළත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ යම් උෂ්ණත්ව වෙනසකදී මේ ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධී අගය යම් වැඩිවීමක් හෝ අඩුවීමක් සිදු වෙන්න පුළුවන් නිසා ඒ ප්‍රමාණය නිවැරදිව දැනගන්න තමයි මේ 6 වෙනි වර්ණ තීරුව විදිහට උෂ්ණත්ව සංගුණක වර්ණ තීරුව ඇතුළත් කරලා තියෙන්නේ. හරි අපි එහෙනම් උදාහරණ කිහිපයකින් බලමු මේක පැහැදිලි කරගන්න. මම සටහන් මාර්ගයෙන් මේක පැහැදිලි කරන්න. එතකොට ඔයාලට මේක වඩාත් පැහැදිලි වේවි. ඔයාලට බලන්න ස්ක්‍රීන් එකේ දැනටවත් බලා ගන්න පුළුවන් වේවි. වර්ණ තීරු ලයිස්තුව වර්ණ තීරු 6ක් සහිත ප්‍රතිරෝධක වල අගය හොයනකොට භාවිතා කරන එක. ඒක අපි පාඩම් කරගන්න ඕන. එහෙම නැත්නම් මේක අපි කොහේ හරි ලියලා හරි තියාගත්තොත් එහෙම අපිට මේක ප්‍රතිරෝධකයක අගය හොයන වෙලාවට ඒක බලලා පුළුවන් අගය හොයාගන්න. ඒ වගේම බලන්න ස්ක්‍රීන් එකේ ඔයාලට බලන්න පුළුවන් වේවි මම වර්ණ තීරු 6ක් සහිත ප්‍රතිරෝධකයක ෆොටෝ එකක් දාලා තිනවා. අපි බලමු ඒකෙන් කොහොමද අගය හොයන්නේ ඒ ප්‍රතිරෝධකයේ අගය හොයන්නේ කියලා. එතකොට ඕක ඔයාලට තව වැඩි දුරටත් පැහැදිලි වෙනවා. මම සටහනක් මගෙන් ඇඳලා පෙන්නන්නම්. බලන්න ඔය ප්‍රතිරෝධක අපි මේ විදිහට ඇඳගමු. වර්ණ තීරු ටික ඇඳගමු. පළවෙනි වර්ණ තීරුව, දෙවෙනි වර්ණ තීරුව, තුන්වෙනි වර්ණ තීරුව, හතරවෙනි වර්ණ තීරුව, පස්වෙනි වර්ණ තීරුව, හයවෙනි වර්ණ තීරුව. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ වර්ණ තීරු 5ක් සහිත ප්‍රතිරෝධක වලට වැඩිය වෙනසකට තියෙන්නේ මෙන්න මේ 6 වෙනි වර්ණ තීරුවක් ඇතුළත් වෙච්ච එක. එතකොට මේකෙදිත් මොන පැත්තින්ද අපි ප්‍රතිරෝධකයේ අගය හොයන්න පටන් ගන්න කියන එක අපිට තීරණය කරගන්න පුළුවන්. මෙන්න මේ පස්වන වර්ණ තීරුව මෙන්න මේ විදිහට දුරින් පිහිටනවා.
මේ වර්ණ තීරු මුල් වර්ණ තීරු වල පරතරයට වැඩිය වැඩි දුරකින් පස්වන වර්ණ තීරුව පිහිටනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් අපේ වම් අත පැත්තට ගන්න ඕන මෙන්න මේ ළඟින් පිහිටන වර්ණ තීරු තියෙන පැත්ත. ඒ පැත්ත පළවෙනි වර්ණ තීරුවේ ඉඳලා තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. සමහර අවස්ථාවල සමහර ප්‍රතිරෝධකවල තියෙන්න පුළුවන් මේ පස්වන වර්ණ තීරුවත් මේ හතරවන වර්ණ තීරුව ළඟින් පිහිටලා හයවෙනි වර්ණ තීරුව විතරක් දුරින් පිහිටන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ මොන අවස්ථාවක ආවත් මේ දුරින් පිහිටන වර්ණ තීරුව අපේ දකුණත පැත්තට ගත්තම අපිට පුළුවන් අනිත් පැත්තේ ඉඳලා අගය හොයන්න පටන් ගන්න. බලමු අපි ওই ප්‍රතිරෝධකයේ බලන්න වර්ණ තීරු ලයිස්තුවේ තියෙන වර්ණත් එක්ක අපි ඒකට අදාළ අගයන් ටික සටහන් කරගෙන යමු. බලන්න පළවෙනි වර්ණ තීරුවේ වර්ණය මොකක්ද කියලා. රතු වර්ණය. රතු වර්ණයට අදාළ බලන්න කලර් ලිස්ට් එකේ අංකය අංක 2. දෙවන වර්ණ තීරුව බලන්න. දම් වර්ණය. දම් වර්ණයට අදාළ අංකය අංක 7. තුන්වන වර්ණ තීරුව බලන්න. තුන්වන වර්ණ තීරුව කහ. කහ වර්ණයට අදාළ අංකය අංක 4. හතරවන වර්ණ තීරුව බලන්න. හතරවන වර්ණ තීරුව කළු. කළු වර්ණයට අදාළ අංකය අගය අංක 0. පස්වන වර්ණ තීරුව බලන්න. සහනතාවය. එක රතු. රතු වලට අදාළ සහනතාවය බලන්න 2%. ඊළඟට 6 වෙනි වර්ණ තීරුව. ඔන්න ඕක තමයි උෂ්ණත්ව සංගණක වර්ණ තීරුව. ඒක තියෙන්නේ 250යි කියලා. කළු තියෙන්නේ කළු වර්ණයට අදාළ තියෙන්නේ 250යි කියලා. ওই විදිහට තමයි අගයන් ටික එන්නේ. එතකොට අපි බලමු මේකේ සාමාන්‍ය විදිහට ප්‍රතිරෝධකය අපි ඉස්සෙල්ලා අගය හොයාගෙන ඉමු. පළවෙනි වර්ණ තීරුවට අදාළ අගය ලියාගත්තා. දෙවන වර්ණ තීරුවට අදාළ අගය ලියාගත්තා. තුන්වන වර්ණ තීරුවට අදාළ අගය ලියාගත්තා. හතරවන වර්ණ තීරුවේ අගයට සමාන වෙන විදිහට බිංදු ප්‍රමාණයක් යොදාගත්තා. හතරවන වර්ණ තීරුව කළු පාට තියෙන නිසා අගයක් නැහැ බිංදුවයි. එතකොට අපි බිංදු සටහන් කිරීමක් කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ ප්‍රමාණය තමයි මේ ප්‍රතිරෝධකයේ අගය. ඕම් 274යි. එතකොට මේ සහනතාවයේ 102 හැමම තියෙනවා. අපි මේ අවස්ථාවේ ඒක කතා කරන්නේ නැතුව අපි ඒක වෙනම පාඩමක් විදිහට මම ඒක කියලා දෙන්නම්. ඊට පස්සේ මෙන්න මේ උෂ්ණත්ව සංගුණක අගය 250යි කියලා තියෙනවා. මේ උෂ්ණත්ව සංගුණකය කියලා කියන්නේ මෙන්න මේ උෂ්ණත්ව වෙනස් වීමකදී උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් වෙනස් වීමකදී මිලියනයකින් කීයෙන් පංගුවක් මෙන්න මේ ප්‍රතිරෝධකයේ අගය වෙනස් වෙනවද කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ කාමර උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් වැඩි වීමකදී මේ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය මිලියනයෙන් කීයෙන් පංගුවක් වෙනස් වෙනවද කියන එක තමයි මෙන්න මේ උෂ්ණත්ව සංගුණකයෙන් කියන්නේ. එතකොට අපි මේ ප්‍රතිරෝධකයේ අපි බලමු උෂ්ණත්වය අංශක 1කින් වැඩිවීමකදී ප්‍රතිරෝධී අගය කොපමණ වෙනසක් සිදු වෙනවද කියලා. එතකොට මිලියනයකින් කොටස් කීයක්ද කියන එක තමයි බලන්න ඕන. එතකොට අපි ඒක මෙන්න මේ විදිහට හදන්නේ. ප්‍රතිරෝධී අගය මුලින්ම සඳහන් කරගත්තා. ඒක බෙදනවා මිලියනයෙන්. 10 ලක්ෂ දශලක්ෂ මිලියනයයි. එතකොට 274 ඕම් ප්‍රමාණය මිලියනයෙන් බෙදුවට පස්සේ අපිට උත්තරයක් එනවා 0.0.0.0.0.2 7.4යි. උත්තරක ප්‍රමාණයක්. එතකොට මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ උෂ්ණත්ව සංගුණකයේ කළු වර්ණයට අදාළ ප්‍රමාණයෙන් වැඩි කිරීම කරන්න ඕන. කළු වර්ණයට අදාළව තියෙන 250. එතකොට අපිට අගයක් එනවා 0.06
6යි 8යි 5යි ඕම් ප්‍රමාණයක්. ඔන්න ඕක තමයි පිළිතුර. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධකය උෂ්ණත්වය අංශක 1කින් වැඩිවීමකදී මෙන්න මේ ප්‍රතිරෝධී ප්‍රමාණයක් වෙනස් වෙනවා කියන එක තමයි මේකේ අර්ථය වෙන්නේ. මේ උෂ්ණත්ව සංගුණකයෙන් කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකයේ මේ ප්‍රතිරෝධී අගය උෂ්ණත්වය අංශක 1කින් වැඩිවීමකදී මෙන්න මේ ප්‍රමාණය ප්‍රතිරෝධී ප්‍රමාණයක් අඩු හෝ වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා තමයි මේකෙන් කියන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. අපි තවත් උදාහරණකින් මේක තවත් පැහැදිලි කරගමු. මම තව උදාහරණයක් ඔයාලට කියන්නම්. එතකොට තවදුරටත් පැහැදිලි වෙවි. ඔයාලා බලන්න දැන් ඔය ස්ක්‍රීන් එකේ පේන ප්‍රතිරෝධකේ අපි ඒකත් සටහන් කරගමු. මෙන්න මේ විදිහට මම ඇඳලා පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට ප්‍රතිරෝධකය ඇඳගෙන අපි වර්ණ තීරු ටික ඇඳගමු. පළවෙනි වර්ණ තීරුව, දෙවෙනි වර්ණ තීරුව, තුන්වෙනි වර්ණ තීරුව, හතරවෙනි වර්ණ තීරුව, පස්වෙනි වර්ණ තීරුව, හයවෙනි වර්ණ තීරුව. බලන්න එතකොට ඕකේ තියෙන වර්ණ තීරු ටිකේ තියෙන වර්ණත් එක්ක ඔය තියෙන ලිස්ට් එකේ අපි බලමු මේකට අදාළ අගය මොකක්ද කියලා මුලින්ම අගයන් ටික සටහන් කරගමු. පළවෙනි වර්ණයේ තියෙන දුඹුරු පාට. දුඹුරු කියලා කියන්නේ පළවෙනි වර්ණයේ දුඹුරු පාට. දුඹුරු කියන්නේ 1. දෙවන වර්ණ තීරුව කොළ පාට. කොළ පාට කියන්නේ 5. තුන්වන වර්ණ තීරුව කළු පාට. කළු පාට කියන්නේ 0. හතරවන වර්ණ තීරුව තැඹිලි පාට. තැඹිලි පාට කියන්නේ 3. පස්වන වර්ණ තීරුව දුඹුරු. දුඹුරු පාට කියන්නේ මේ පස්වන වර්ණ තීරුව කියන්නේ සහනතාවය 100ට 1යි කියලා තියෙන්නේ. හයවෙනි වර්ණ තීරුව තමයි මේ තියෙන්නේ. උෂ්ණත්ව සංගුණක වර්ණ තීරුව. එක රතු තියෙන්නේ. රතු වලට අදාළ තියෙන්නේ 50යි කියලා. මුලින්ම අපි මේ ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධී අගය හොයාගමු. අපි දන්නවා දැන් සාමාන්‍ය විදියට පළවෙනි වර්ණ තීරුවගේ සටහන් කරගත්තා. දෙවෙනි වර්ණ තීරුවගේ සටහන් කරගත්තා. තුන්වෙනි වර්ණ තීරුවගේ සටහන් කරගත්තා. හතරවෙනි වර්ණ තීරුවේ අගයට සමාන වෙන විදියට බිංදු ප්‍රමාණයක් දාගත්තා. එතකොට හතරවෙනි වර්ණ තීරුව 3 කියලා තින්නේ. තැඹිලි පාට නිසා. එතකොට අපි බිංදු 3ක් දාගත්තා. මේක තමයි මේ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය. අපි මේ වෙලාවේ කිලෝම් බවට මේක පත් කරන්නේ නැහැ. මොකද මේක ඕම් වලින් සටහන් තියාගත්තම අපිට ලේසි මේකේ උෂ්ණත්ව සංගුණක අගය හොයන්න. ඒ වගේම මෙන්න මේ 100ට 1යි කියන සහනතාවය තියෙනවා. අපි මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. ප්‍රතිරෝධය අගය සහ උෂ්ණත්ව සංගුණක විතරක් බලමු. මේ 50 තියෙනවා. හරි. එතකොට මේකෙදී අපි බලමු කොහොමද මේකේ උෂ්ණත්ව සංගුණක වෙනස අපි වෙනස් වීම හොයන්නේ කියලා. ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධයගේ සටහන් කරගමු. මේ ඕම් ප්‍රමාණය තියෙනවා. අපි එතකොට මේක මිලියනයෙන් කීයෙන් පංගුවක්ද කියලා බලන්න අවශ්‍ය නිසා අපි මේක මිලියනයෙන් බෙදනවා. ඔය විදිහට මිලියනයෙන් බෙදුවට පස්සේ අපිට එන වාක්‍යයක් 0.15 ඕම් කියලා. 0.15 ඕම්. එතකොට මෙන්න මේ ඕම් ප්‍රමාණය 0.15 කියන ඕම් ප්‍රමාණය අපි වැඩි කරන්න ඕන මෙන්න මේ රතු වර්ණයට අදාළ උෂ්ණත්ව සංගුණකයේ ප්‍රමාණය. එතකොට ඊට අදාළ ප්‍රමාණය තියෙන 50යි කියලා. අපි මේක 50න් වැඩි කරාට පස්සේ අපිට එනවා උත්තරයක්
7.5 ඕම් කියලා. ඔන්නෝක තමයි මේ ප්‍රතිරෝධකයේ උෂ්ණත්ව සංගුණකය. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධකයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් වැඩි වෙනකොට මේ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය ඕම් 7.5ක ප්‍රමාණයකින් අඩු හෝ වැඩි වෙන්න පුළුවන් කියන එක තමයි මෙන්න මේ 6 වෙනි වර්ණ තීරුවට අදාළ උෂ්ණත්ව සංගුණකයෙන් සටහන් කරලා තියෙන්නේ. මේ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය අපි දන්නවා 1,50,000 ඕම් කියන්නේ 150 කිලෝ ඕම්. 150 කිලෝ ඕම්. මෙන්න මේ 150 කිලෝ ඕම් කියන ප්‍රතිරෝධකයේ සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය ඕම් 7.5කින් අඩු හෝ වැඩි වෙන්න පුළුවන් කියන එක තමයි මෙන්න මේ උෂ්ණත්ව සංගුණකය වර්ණ තීරුවේ එහෙම නැත්නම් 6 වෙනි වර්ණ තීරුවෙන් කියවෙන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති වර්ණ තීරු 6ක් සහිත ප්‍රතිරෝධක වල මේ 6 වෙනි වර්ණ තීරුව විශේෂයෙන්ම කියවෙන්නේ මොකක්ද කියන එක. වීඩියෝ එකේ මොකක් හරි තේරුම් නැත්නම් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. ඒ වගේම වීඩියෝ එක කොහොමද කියලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එක අරගෙන එනවා මේ සහනතාවය කියන එක මොකක්ද කියන එක ගොඩක් අය දන්නේ නැහැ. අපි ඒකත් කතා කරමු. ප්‍රතිරෝධක ගැන කතා කරන අවස්ථාවේම සහනතාවය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.